Hello everyone, welcome back to the Kalabale YouTube channel. අද අපි කතා කරන්නේ online business එකක් කරන ඔයාට. online business එක කරද්දී අපි දන්නවා අපිට product එකක් FB post එකක් හදා ගන්න ඕනේ, Instagram post එකක් හදා ගන්න ඕනේ, ඒ වගේම YouTube වලට thumbnail එකක් හදා ගන්න ඕනේ. මේ වගේ ගොඩක් අවශ්‍යතා තියෙනවා. අනික් කාරණේ logo එකක් අවශ්‍යයි නේද? අපි බ්‍රෑන්ඩින් කියන දේ හුඟක් හරියට කරන්න ඕනේ. ඒක හරියට කරේ නැත්නම් වෙන්නේ අපිට කස්ටමර්ස්ලා ලෝස් වෙනවා. නේද? එහෙම වෙන්නේ නැති වෙන්න අපි කොහොමද ප්‍රොඩක්ට් එකක් හරියට ප්‍රොමෝට් කරගන්නේ? මොනවා පාවිච්චි කරලාද? AI. හරි. එහෙනම් අපි බලමු AI පාවිච්චි කරලා කොහොමද අපි ප්‍රොඩක්ට් එකක් හරියට ප්‍රොමෝට් කරගන්නේ කියලා. මම මේ වීඩියෝ එකේ කතා කරන ටිප්ස් කීපයක් තියෙනවා. මෙන්න මේවා තමයි ටිප්ස්. පළවෙනි එක තමයි අපි කොහොමද ටූල් එකක් පාවිච්චි කරලා අපේ ප්‍රොඩක්ට් එක හදාගන්නේ කියන එක. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එක කොහොමද අපි හදාගන්නේ කොයි විදිහටද කියන එක. දෙවෙනි කාරණේ අපි මේ හදාගත්ත ප්‍රොඩක්ට් එකට අපි පෝස්ට් එකක් හදාගන්න විදිය. කොහොමද අපි පෝස්ට් එකක් හදාගන්නේ FB එකට, Instagram එකට, ඒ වගේම ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද? මේ වගේ දේවල් අපි කතා කරනවා. ඒතකොට AI tool එකක් භාවිත කරලා තමයි අපි මේක කරන්නේ. හරිම ලේසි, හරිම පහසුයි. මේ tool එක භාවිත කරලා අපිට මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම අනික් කාරණේ තමයි වීඩියෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි හිතමු ඔයා ගාව තියෙනවා ඉමේජ් එකක්. මොකක් හරි ප්‍රොඩක්ට් එක ඉමේජ් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඔයා ක්ලෝතින් බිස්නස් කරන කෙනෙක්. එතකොට ඔයාගේ ක්ලෝත් එක එහෙම නැත්නම් ඔයාගේ ඇඳුමට ඔයාට කෙනෙකුට අන්දලා බලලා මේකේ ඩිසයින් එක අපිට මේ විදිහට තමයි අඳපුවාම පේන්නේ කියන දේ පෙන්නලා අපිට කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් අපේ Facebook post එකකින් Instagram වලින්. අන්න ඒක කොහොමද කරන්නේ කියන දේ මම කතා කරනවා. ඒතර මේක මේ AI tool එකෙන් තමයි කරන්නේ. හරිද? right. එහෙනම් ඒ කාරණේ අපි ගැන කතා කරනවා. ඊට පස්සේ කොහොමද අපි මේක මේ tool එක භාවිතා කරන්නේ මේක කොහොමද පහසුද ලේසිද ඒ වගේ දේවල් අපි ගාක් දේවල් කතා කරනවා. ඒ නිසා රැඳිලා ඉන්න kalabali.lk සමග එහෙනම් අපි යමු වීඩියෝ එකට. right. වෙන මේක ඇවිල්ලා අපේ ඇත්තටම මේක තමයි kalabali.lk වෙබ්සයිට් එක. තමන්ට ඕනම දෙයක් විකුණා ගැනීමේ හැකියාව තියෙනවා free. ඒ කියන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දෙයක් විකුණා ගන්න අවශ්‍යයි නම් මොන හරි දෙයක් තියෙනවා නම් මේකේ post කරන්න පුළුවන් ඇඩ් එකක්. හරි. එහෙනම් අපි යමු අපේ AI tool එකට කොහොමද මේක කරන්නේ කියන දේ අපි බලමු මේ tool එකේ. මම යන්න මේකට fireflyadobe.com fireflyadobe.com මේක තමයි වෙබ්සයිට් එක. මේකේ මේ AI tool එකෙන් අපිට පුළුවන් අපිට ඔය මම කියපු හැමදේම කරගැනීමේ හැකියාව මේකෙන් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපිට කරන්න ඕනේ මේ වෙබ්සයිට් එකට ගියපුවාම අපිට හදාගන්න වෙනවා login එකක්. එහෙම නැත්නම් අපිට already login එකක් තියෙනවා නම් Gmail account එකක් තියෙනවා නම් අපිට ඒකෙන් log වෙන්නත් පුළුවන්. මෙන්න මේ දකුණු පැත්තේ උඩ තියෙනවා sign in කියලා. මේකට ගියපුවාම අපිට login වෙන්න කියලා අහනවා sign in. එහෙම නැත්නම් sign up. sign up කියන්නේ අලුතෙන් account එකක් හදන එක. මේකට ගිහිල්ලා අලුතෙන් account එකක් හදාගන්නත් පුළුවන්. අවශ්‍යයි නම් account එකක් තියෙන කෙනෙකුට අපි හිතමු ඔයාට Gmail account එකක් තියෙනවා, Facebook account එකක් තියෙනවා කියලා. එහෙම නැත්නම් Apple මේ ඕනම එකකින් account එක create කරගන්න පුළුවන්. Google නම් Gmail account එක නම් මේක click කරපුවාම අපිට automatically අපේ Gmail account එකෙන් account එකක් හදලා log වෙනවා. එහෙම නැත්නම් Facebook එකේ. දැන් මම already මම login වෙලා ඉන්න නිසා මම මේක close කරලා මම continue with Google ගිහිල්ලා මගේ Firefly account එකට මම log වෙනවා. right. log වුණාට පස්සේ අපි home screen එකට යනවා. ඒ home screen එකේ අපි බලමු කොහොමද ඉස්සෙල්ලවම අපිට අවශ්‍ය දේවල් create කරගන්න කියලා. දැන් මම ඉන්නේ මේ home screen එකේ තවම. මෙහෙම පල්ලෙහාට scroll කරපුවාම මෙන්න මේකේ හුඟක් දේවල් තියෙනවා. අපි AI වලින් කොහොමද generate කරගන්නේ කියන එක. මම මේක select කරගන්නම්. මෙන්න මේ පළවෙනි එක text to image කියන එක. ඒ කියන්නේ මම description එක type කළා මම image එක හදාගන්න තමයි යන්නේ. හරි. මම මේක click කරන්නම්.
හරි මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මෙන්න මේ වින්ඩෝ එකේ left side එකේ අපිට settings configure කරගන්න පුළුවන් අපි image එක කොහොමද හදාගන්නේ කියන එක. හරි. මේකේ මේ පළවෙනි එක තමයි model එක. අපිට model දෙකකින් මේක හදාගන්න පුළුවන් Firefly image tree image room මේ වගේ settings තියෙනවා. මම මේක default මේ විදිහටම මම තියන්නම්. වෙනසක් නොකර fast mode කියන්නේ මේ fast mode එක දාපුවාම මේකේ resolution එක අඩු වෙනවා. ඉක්මනින් quickly preview වෙනවා. ඒ වගේම aspect ratio එක square portrait landscape මේ ඕන එකට තමන් කැමති එකකට switch වෙන්න පුළුවන්. ඊට පස්සේ content type එක දැන් මේ content type එකේදී අපිට ඕනේ art design එකක්ද නැත්නම් photo එකක්ද කියන එක. ඒ කියන්නේ artwork එකකින් හදපු design එකක් විදිහට post එක ඕනද නැත්නම් photo එකක් වගේද? මම photo කියන එක select කරගන්නම්. ඊට පස්සේ compression මේකෙන් කියන්නේ composition ඒ කියන්නේ අපිට අපේ product එක මෙන්න මෙන්න මීට සමාන විදිහට තමයි අපිට design කරන්න. ඔයා දැන් Facebook එකේ හරි කොහේ හරි දැක්කොත් කාගේ හරි image එකක් තියෙනවා. ඒ image එක මෙතෙන් upload කරලා මෙන්න මේ විදිහටම තමයි මට හදාගන්න ඕනේ මීට සමාන කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මේ styles තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා effects මේ වගේ දේවල් තියෙනවා. color tone එක මොන tone එකෙන්ද ඕනේ black and white එකක්ද ඕනේ මෙන්න මේ වගේ අපිට color tone එකක් select කරගන්න පුළුවන්. මම මේවා default තියන්නම් lightning camera angle එක මේ වගේ දේවල් හුඟක් තියෙනවා. හරි. මම description එකක් දාගන්නම්. මම කලින් type කරගත්ත description එකක් තියෙනවා. මම ඒක දාගන්නම්. product image එක කොහොමද හදාගන්නේ කියන එක. වැදගත් කාරණේ මේකේ english වලින් තමයි දෙන්න වෙන්නේ. සිංහලෙන් දීලා ජෙනරේට් කරගන්න අමාරුයි. ඒක කරගන්න බෑ. ඒ නිසා Google Translate මම ඒකට ලේසි දෙයක් කියන්නම්. Translate Google Translate එකට ගිහිල්ලා ඒකේ ටයිප් කරගන්න තමන්ට අවශ්‍ය දේ සිංහලෙන්. එතකොට ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් වෙනවා. right. මෙන්න මේක තමයි මම දෙන description එක. මම මේකෙන් create කරගන්නේ dress එකක්. ඒ කියන්නේ dress එකක් screen in වෙන dress එකක් out shop එක අනේ dress එක කොයි විදිහටද display වෙන්නේ කියන දේ තමයි මම මේකෙන් කරගන්නේ. generate කරගමු. මේ තියෙන image එක අපිට generate වෙච්ච image එක මේ lightning වගේ දේවලුත් මේකට add වෙලා තියෙනවා. මේ image එක උඩ click කරපුවහම මෙන්න මේ විදිහට preview වෙනවා. බලන්න හුඟක් attractive image එකක් මේ වගේ ඇවිල්ලා තියෙනවා. මේක අපිට ඕනනම් edit කරගන්නත් පුළුවන්. මේ මෙතෙන්ට ගිහිල්ලා අපිට edit කරගැනීමේ හැකියාවක් තියෙනවා image එක. එහෙම නැත්නම් මේක video එකකට convert කරගන්නත් පුළුවන්. video එකට convert කරන දේ මම ඊළඟ step එකේදී කියන්නම්. දැනට අපි මේ image එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. right මම close කරගන්නම්. මේ අනික් images ටිකක් මෙතනම තියෙනවා. මේ වගේ generate කරගන්න පුළුවන්. මේ image එක දැන් අපි හිතමු ඔයාලට download කරගන්න අවශ්‍යයි කියලා. එහෙනම් මෙන්න මේ click කරා download කරා. මේකෙන් අපිට click කරලා download කරගැනීමේ හැකියාවක් තියෙනවා image එක. right මේ තියෙන්නේ අපිට මේක download කරගන්න පුළුවන් image එක. හරි. මේක තමයි මම දැන් ඔය කියපු ක්‍රමේ. දැන් මේ ක්‍රමෙන් මම කරේ බලන්න කොච්චර ලේසිද පහසුද කියලා. හරි ඉක්මනින් අපිට image එක generate කරගන්න පුළුවන් වුණානේ නේ. අන්න ඒක තමයි අපිට ඕනේ. දැන් අපි ඔකට දැන් ඔය මම දාපු description එකට ඔයාට තව description එක දාන්න පුළුවන්. තව expand කරගන්න පුළුවන් ඔයාගේ text එක. හරිද? ඒ කියන්නේ image එක කොයි විදිහටද generate වෙන්න ඕනේ කියන එක ඔයා හරියට type කරගැනීමේ හැකියාව තිබිය යුතුයි. මම කිව්වේ අර Google Translate එක පාවිච්චි කරලා ඒකෙන් කරගන්න පුළුවන්. දැන් Google Translate එකෙන් කරා නම් ඔක තව ලේසි වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගොඩක් අයට English වලින් description එක type කරගන්න අමාරු නම් කරන්න තියෙන්නේ translate.google.com කියන එකට ගියා. එතන ඔයා සිංහලෙන් type කරන්න සිංහල කියන කැටගරි දාලා සිංහලෙන් type කරලා ඒක convert කරගන්න English වලට. ඊට පස්සේ ඒ එන English paragraph එක ඔයා මේකේ ඇවිල්ලා type කරලා image එක generate කරගන්න. හරිද? අන්න ඒ විදිහට අපිට මේ වගේ image එකක් generate කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මම යන්නම් ඊළඟ එකට. අපි ඊළඟ එකේ අපි කරන්නේ Facebook post එකක් Instagram post එකකට කොහොමද අපි post එකක් හදාගන්නේ කියන එක. හරිද? හරි. ඒකට යමු එහෙනම් මේ ඊළඟ step එක.
හරි. මම මේකෙන් යන්නම් බෑක් ගිහිල්ලා මේකට ගිහිල්ලා මම අර පෝස්ට් එකක් හදාගන්න විදිය ගැන කියන්නම්. මම මේක මෙන්න මෙතනින් මිනිමයිස් කරගන්නම් දැනට. මේ ටෙක්ස්ට් එක මම ඉරේස් කරන්නම්. ඉරේස් කරා මම තව ටෙක්ස්ට් එකක් සේව් කරන් තියාගෙන ඉන්නවා පැරග්‍රාෆ් එකක්. මෙන්න මේ පැරග්‍රාෆ් එකෙන් මම ක්‍රියේට් කරගන්න යන්නේ 50% ඩිස්කවුන්ට් එකක් තියෙන ට්‍රෙන්ඩින් සමර් ඩ්‍රෙස් එකක් මගේ තියෙනවා. මේකට තමයි මගේ Facebook post එක හදාගන්න ඕනේ කියලා. හරිද? right. මම ජෙනරේට් කරගන්නම්. කළා වගේම බලන්න කොහොමද අපේ ඉමේජ් එක. ඇට්‍රැක්ටිව් නේද? හිතා ගන්නත් අමාරුයි නේද? මේ බලන්න. මෙන්න මේ වගේ තමත් ඇට්‍රැක්ටිව් ඩිසයින් එකක් අපිට ජෙනරේට් කරගැනීමේ හැකියාව තියෙනවා post එකකට. මේ දැන් මේකේ තියෙන මේ content එක ඔයාලට මදි නම් ඔයාලට තව මේකට ඇඩ් කරගන්න පුළුවන්. මේ paragraph එකට තව type කරලා ඇඩ් කරගන්න පුළුවන් අවශ්‍ය දේවල්. ඒ ඇඩ් කරගැනීමෙන් පස්සේ ආයෙ ජෙනරේට් කරගන්න. හරි. මේක තමයි ඔය මම කියපු ක්‍රමේ. දැක්කනේ දැන් Facebook post එකක් හදාගත්ත විදිය. පොඩි දෙයක් කරන්න තියෙන්නේ description එකෙන් තමයි හැමදේම අපි කරන්නේ. නේද? description එකෙන් අපි කොහොම හරි post එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ attractive description එකක් type කරගන්න ඕනේ. ඒකට අර මම කිව්වා Google Translate එකෙන් කරගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු කොහොමද දැන් මම වීඩියෝ එකේ මම ප්‍රොමිස් වුණා තව දෙයක් මොකක්ද? කොහොමද වීඩියෝ එකක් හදාගන්න කියලා. දැන් අපි හිතමු ඔයාට තියෙනවා clothing business එකක්. මේ clothing business එකේ ඔයාගෙම කියලා saree design එකක් කියන saree එකක් තියෙනවා. handloom saree එකක් තියෙනවා. මේ design එක කෙනෙකුට අන්දලා වීඩියෝ එකක් ගන්නවා වගේ දෙයක් ඔයාට කරගන්න ඕන පොඩි වීඩියෝ එකක්. හරිද? ඒ වීඩියෝ එකත් මම මේකෙන් කරන විදිහ කියන්නම්. හරිද? යමු වීඩියෝ එකට. ඕනේ මෙන්න මේ උඩින් තියෙන back එකට ගියා. ඊට පස්සේ text to video right මම මේකට image එක ආයෙත් අප්ලෝඩ් කරගන්නවා. description එක දාලා මේකේ generate කරගන්න. right මේක තමයි මගේ description එක. අපේ image එක දැන් generate වෙලා තියෙන්නේ. බලමු. මෙන්න මේ වගේ image එකක් video එකක් තමයි generate වෙන්නේ. බලන්න මම අප්ලෝඩ් කරපු saree එකේ design එකට තමයි මේක video එක generate වෙලා තියෙන්නේ. දැන් තව settings වෙනස් කරලා අපිට මේක හදාගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. තව මේ වගේ settings වෙනස් කරලා video එක හදාගන්න එක. ඒ වගේම මේකට අපිට ගිහිල්ලා දැන් මම කියවා මේක download කරගන්න පුළුවන් කියලා. මේ video එක අපිට download කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මේ තියෙන්නේ download. ගිහිල්ලා අපිට download කරගන්න පුළුවන් video එක. right මෙන්න මේවා තමයි ක්‍රම. දැක්කනේ අපිට වීඩියෝ එකක් හරිම ලේසියෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ අප්ලෝඩ් කරගන්න අදාළ කන්ටෙන්ට් එක. එහෙම කන්ටෙන්ට් එක අවශ්‍ය නැත්නම් අපිට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒක කරගන්න පුළුවන්. හරි. අපි බලමු ලාස්ට් ටිප් එක. අපි කොහොමද මේ ලෝගෝ එකක් ජෙනරේට් කරගන්න කියලා අපේ බිස්නස් එකට. හරි. යන් වීඩියෝ එකට. හරි. ඒකට ආයෙත් අපිට බෑක් එකට ගිහිල්ලා ආයෙත් යන්න වෙනවා මෙන්න මේ text to image කියන එකට. text to image කියන එකට ගියා. මෙන්න මේකේ මේක ගියපුවාම මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ තියෙන කලින් generate කරපු images. කලින් generate කරපු images ඒකේ description එක බලලා අපිට මේ description එක ඕනනම් අරගෙන තව වෙනස් කරලා ගන්න පුළුවන්. මේ ඉන්නේ gallery එකේ මෙන්න මේ generate tab එකට යන්න. මේක get started. මම මෙතන ආයෙත් type කරගන්නම් අර logo එකේ description එක. පස්සේ මට අවශ්‍යයි ෆොටෝ එකක්ද අවශ්‍ය ආර්ට් එකක්ද අපි ආර්ට් එකකට යන් ආර්ට් එකකට ගිහිල්ලා මේක මේ ඉෆෙක්ට්ස් තියෙනවා අපි මේවා මේ විදිහට තියමු කලර් ටෝන් එකක් අපිට කූල් ටෝන් එකක් මොකක්ද ඕනේ අපි හිතමුකෝ කූල් ටෝන් එකකට යන් කියලා එහෙනම් හරි මේක ජෙනරේට් කරගන්නම් දැන් මේක තමයි අපි ජෙනරේට් වෙච්ච ඉමේජ් එක logo එක
එතකොට මේ ලෝගෝ එක අපිට මේ විදිහට අකමැති නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන edit එකට ගියා. shape and graphic කියන එකට යන්න. හරි. මෙන්න මේ තියෙන්නේ open වෙච්ච image එක. අපිට මේ image එකේ resize කරගන්න පුළුවන්. මෙන්න මේක අපි click කරලා මේක resize කරගන්න පුළුවන්. opacity එක වෙනස් කරගන්න පුළුවන්. තව අපිට තව දේවල් තියෙනවා. colors change කරගන්න පුළුවන්. මේ තියෙන්නේ text එකක් ඒ වගේ දේවල් තව add කරගන්න පුළුවන්. මේ වගේ හුඟක් modifications කරන්න පුළුවන් අපේ මේ image එකට. මෙන්න මෙතනින් අපි මේ තියෙන color change theme එක වෙනස් කරගන්න පුළුවන්. මේ හුඟක් changes කරන්න පුළුවන්. changes කරලා අපිට මෙතනින් download කරගන්න පුළුවන්. තියෙන්නේ මේ වගේ හුඟක් changes කරගන්න පුළුවන්. right. මේ විදිහට තමයි අපි logo එකක් හදාගත්තේ. ඒ වගේම logo එක edit කරගන්නත් පුළුවන්. download කරගෙන අපිට Photoshop එකට දාගෙන edit කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මෙන්න මේවා තමයි අපි අද බැලුවේ. කොහොමද AI use කරලා අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ අපේ ටොපික් එක අපේ බිස්නස් එකට අදාළ ඒ වගේම පෝස්ට් එකක් හදාගන්නේ කොහොමද FB එකට මේ වගේ දේවල් අපි හුඟක් කතා කරා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like එකක් දාන්න. මේ වගේ තව වීඩියෝස් අපි ඉදිරියේදී බලමු. එහෙනම් thank you for watching. This is kalabale.lk.